අපි පොඩි ළමයි හදවතින් හින හැමු හැපි තැම්මි කියමින් ගීගයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපේ හැමිලේගේ අපි හැමෝම එකට හැපි තැමිල් අපි ඉගෙන ගන්න සතුටින්ම හැපි තැමිල් අපි හදවතේ හිනාවෙම්ම අකුරු කියමු ආයි කියමු හැපි තැම්මි එක්ක ආසාවෙන් ඉගෙන ගනිමු ගුරුතුමා කියන විදිහට හරියට අහලා අපි සතුටින් ඉගෙන ගනිමු හැපි කැමිල් අම්මා තාත්තාගේ මහන්සිය කැපවීමට අපි සතුටින් ඉගෙනගෙන ලොව ජය ගනිමු විනාවක් එක්ක හොරුද යනංගම අපි ඉගෙන ගමු දෙමළ භාෂා ආසාවෙන්ම හැපි තැමිල් අපේ පන්තිය ලෝකය ජය ගන්න අපේ මංමාවට හැපි තැමිල් අපි ඉගෙන ගන්න සතුටින්ම හැපි තැමිල් ඔකේ හදවතේ හිනාවෙන්ම අපි පොඩි ළමයි හදවතින් හින හැමු හැපි තැම්මි කියමින් ගීගයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපි අඳි එකේ අපි හැමෝම එකට හැපි තැමිල් අපි ඉගෙන ගන්න සතුටින්ම හැපි තැමිල් අපේ හදවතේ හිනාවෙන්ම வணக்கம் வணக்கம். நான் சிவா. நீங்கள்? நான் கீதா අයිබෝවන් වණක්කම් කැපිටමිල් පන්තියට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ළමයි ඇහෙනවද? ඔය වීඩියෝ ඔන් කරන්න. ඇහෙනවද? right එහෙනම් අපි අද පටන් ගමු අපේ දෙමළ පන්තිය. අපේ පන්තියේ නම මොකක්ද කියලා දන්නවද? ඔය කෙනෙක් කියන්න නම? හැපි ටැමිල්. සින්දුව බැලුවද? හැපි ටැමිල්. සින්දුවට කැමතිද කට්ටිය? හරි. එහෙනම් හැපි කියන්නේ සතුට. ටැමිල් කියන්නේ දෙමළ. එහෙනම් අපි අද ඉඳලා සතුටින් දෙමළ ඉගෙන ගන්න යන්නේ. ඔක්කොම සතුටින් දෙමළ ඉගෙන ගන්න කැමතිද? හරි. එහෙනම් ආදරණීය අම්මා තාත්තලාට ළමයින්ට මම මේ කරුණු ටික කියන්න අද ආවේ අපේ ආරම්භක සම්මන්ත්‍රණයේ. මෙතන ඉන්න මේ හැම ළමයෙක්ගේම අනාගතයේ උදෙසා තමයි මෙතන අම්මා තාත්තලා මහන්සි වෙලා මෙතනට මගේ වීඩියෝ එකක්වත් කලින් දකින්න නැතුව මගේ මුහුණවත් දකින්න නැතුව ළමයින්ගේ අනාගතය වෙනුවෙන් මම දාපු පෝස්ට් එකට තමයි ඔයාලා ඔක්කොම මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ. ඔයාලා සියලු දෙනාම මං සාදරයෙන් පිළිගන්නවා. එතකොට මේම පෝස්ට් එකක් පිටිපස්සේ හිටපු ගුරුවරයා කවුද?
ඔයාලා හීන දැකපු ඔයාගේ දරුවන්ගේ අනාගතයට ශක්තියක් වෙන්න ආපු දෙමළ ගුරුවරයා කවුද? කවුරු හරි ඇහුවනම් මොකද්ද මේ හැපි ටැමිල්? කවුද ඒ ගුරුවරයා? එයා මොකද්ද කරන්නේ? එයා මොකද්ද කරලා තියෙන්නේ? එයාට උගන්වන්න සුදුසුකමක් තියනවාද කියලා අහනවා නම් අපේ අම්මා තාත්තලා ළමයි කියන්න පුළුවන්. ගුරුවරයාට තියෙනවා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ BA විශේෂ උපාධියක් දේශපාලන විද්‍යාව. ඒ වගේම ගුරුවරයා දිවුරුම් භාෂා පරිවර්තකයෙක්. ඒ වගේම නිලෙට් ආයතනයේ ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරපු කෙනෙක්. එතකොට ළමයින්ට උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක්. ඒ වගේම ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ්, ඩිප්ලෝමා ඉන් ට්‍රාන්ස්ලේෂන් ඇන්ඩ් ඉන්ටර්ප්‍රිටේෂන්, ඩිප්ලෝමා ඉන් ලෝ, ඩිප්ලෝමා ඉන් මයික්‍රෝසොෆ්ට් ඔෆිස්. හරිද? ඒ වගේම මම ඔයාලා වගේම දෙදරු පියෙක්. ඒ නිසා අම්මා තාත්තගේ දුක වේදනාව එයාලගේ ආසාව හීන හොඳින් දන්න කෙනෙක්. ඒකයි මම මගේ යාළුවන්ගේ මාත් එක්ක ඉන්න දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි මෙම පන්තිය පටන් ගමු කියලා තීරණය කරේ. එතකොට ගුරුවරයා ගැන ඔයාලට හොඳ පැහැදීමක් ඇති. එහෙනම් අපි ඇයි මේ දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනේ? දැන් තියෙනවා ඉතින් ළමයි කොහොමත් ජීවිතේ ගොඩ යන්න මේ එකක් විතර මදි. නමුත් දෙමළ භාෂාව දැන් ලංකාවේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට වැදගත් භාෂාවක් වෙලා තියෙන්නේ. ඒකට මොකද්ද හේතුව කියලා බැලුවොත් එකක් මේක රාජ්‍ය භාෂාවක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන භාෂාවක්. අපේ තියෙන්නේ සිංහල දෙමළ තමයි තියෙන ප්‍රධාන භාෂාවල් දෙක. ඒ වගේම අපේ ළමයි පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයකට ගියොත් රැකියා අවස්ථා ලබා ගන්න තියෙන ප්‍රධානම භාෂාවක්. දෙමළ භාෂාව දන්නවා කියන්නේ සිංහල දරුවන්ට නැත්නම් රැකියා අපේක්ෂකයන්ට රැකියාව ලබා ගන්න ගොඩක් ලේසි. වගේම දෙමළ රැකියා අපේක්ෂකයන්ටද රැකියාව ලබා ගැනීමට සිංහල දන්නවා නම් ගොඩක් ලේසි. ඒ වගේම ජාතික සංහිඳියාව සහ සහජීවනය. අපි දන්නවා අපේ අතීතයේ කොහොමද තිබුණේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ මේ භාෂාව. අපි දෙවන බස දැනගෙන හිඳලා තිබුණා නම් කලින් ගොඩක් ප්‍රශ්න ඇති නොවෙන්න තිබුණා. නමුත් දැනට ගැටලුවක් නෑ. අපිට හැමෝටම මෙම හැකියාව තිබෙන නිසා ඉස්සරහට එවැනි දෙයක් වෙන්නේ නැහැ. නිසා ජාතික සංහිඳියාව සහ සහජීවනයේට මෙම දෙමළ භාෂාව නැත්නම් දෙවන භාෂ ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි ලංකාවේ තියෙන නැත්නම් ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රමවලින් තියෙන අධ්‍යාපන නැත්නම් මේ සබ්ජෙක්ට් අපි එච්චර ඉක්මනින් පාස් වෙන්න බෑ. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. එහෙම කිසිදු මහන්සියක් නැතුව ගොඩාක් ලේසියෙන් පාස් වෙන්න පුළුවන් නැත්නම් ගොඩ යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නැත්නම් විෂයක් තමයි මෙන්න දෙමළ දෙවන බස කියන්නේ. හරිද? එහෙනම් අපේ ළමයින්ට ඒ සමාර්ථයක් ගොඩාක් ලේසියෙන් ගන්න පුළුවන් පාඩමක්. ඒ වගේම මම කියන්න කැමති මේක දෙමළෙන් තියෙන කියමනක්. හරිද? මේ ලෝකේ රඳා පවතින්නේ නැත්නම් මිනිස්සෙගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ මේ කරුණු හතර පදනම් කරගෙන. ඒක දෙමළෙන් කියන්නේ මාදා පිදා ගුරු දෛවම් කියලා. මම ඒක තව ටිකක් පැහැදිලි කරන්න. මේ තියෙන්නේ මාදා. සිංහලෙන් මව කියලා තියෙනවා. හරිද? මේ ඉන්නේ පොඩි ළමයෙකුයි අම්මා කෙනෙකුයි ඉන්නවා. මෙයාලා නම් ගොඩක් පරණයි. නමුත් මේ කතාවෙන් ඔයාලට එන්න පුළුවන් මේ මාදා නැත්නම් මව කියන කෙනාගේ ශක්තිය කොතරම්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මේකේ ඉන්නේ දරුවනේ තෝමස් අල්වා එඩිසන්. ඔයාලා දන්නවා ඇති අපි දැන් Zoom class එකේ සම්බන්ධ වෙලා ඉන්නේ රාත්‍රී කාලේ. එතකොට ඔයාලා ලයිට් දාලා තියෙනවා. මේ ලයිට් එක හොයාගත්ත කෙනා තමයි තෝමස් අල්වා එඩිසන් කියන්නේ. ඔයාලා මෙච්චර කල් දන්නේ නැත්නම් ඒක ලියලා තියාගන්න සාමාන්‍ය දැනීමක්. එතකොට මේ තෝමස් අල්වා එඩිසන් පොඩි කාලේ යනවා ඉස්කෝලේට. ඉස්කෝලේ යනකොට ටීචර් එයාගේ අතට ලියුමක් ලියලා දෙනවා මේක ගිහිල්ලා අම්මට දෙන්න කියලා. එතකොට ඒ දරුවට ඒ ලියුම කියාගන්න පුළුවන් තරම් අධ්‍යාපන දැනුමක් එයාට තිබුණේ නැහැ. එයා ඒ ලියුම අරන් ඇවිල්ලා අම්මගේ අතට දෙනවා. අම්මා ඒ ලියුම බලනවා. බලනකොට තෝමස් අල්වා එඩිසන් අහනවා අම්මා ටීචර් දීපු ලියුමේ මොකද්ද තියෙන්නේ කියලා. එතකොට තෝමස් අල්වා එඩිසන් කියන්නේ පුතා ඔයා ගොඩක් බුද්ධිමත් ළමෙක්. ඒ වගේම ඔයාට උගන්වන්න පුළුවන්
පාසලක් නෙවෙයි මේක. ගොඩාක් පොඩි පාසලක් මේක. ඒ වගේම මේකේ ඉන්න ටීචර්ස්ලාට දැනුම මදි ඔයාට උගන්වන්න තරමට. ඒ නිසා ඔයාව ගෙදර තියලම උගන්වන්න කිව්වා පුතේ. ඒ නිසා මම ඔයාට උගන්වන්නම් කියලා අම්මා තියෙන පොත් ඔක්කොම අරන් ඇවිල්ලා ගෙදර පුතේ මෙයාට කාමරයක් හදලා ගෙදර උගන්වනවා. එතකොට දරුවා අවුරුදු 13 14 වෙනකොට මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. එයා නව නිපැයුම් කරන්න පටන් ගන්නවා. එතකොට එයාගේ හිතේ තිබුණ දෙයක් තමයි මේ ලෝකේ එක ගේකවත් අඳුරු වැටෙන්න හොඳ නැහැ. හැමෝටම ආලෝකය තියෙන්න ඕනේ කියලා තමයි මෙයා විදුලි ආලෝකය නැත්නම් බල්බ් හදන්න පටන් ගන්නෙ. එතකොට පුතේ අලුත් නිපැයුමක් මෙයා ගේනවා. ඒ වගේම මේ බල්බ් විතරක් නෙවෙයි මේ අපේ කැමරා තාක්ෂණයේ ඉඳලා ලෝකේ නව නිපැයුම් 10කට වැඩිය නැත්නම් ලෝකේ වැඩිම නව නිපැයුම් මේ ලෝකෙට හඳුන්වා දීපු පුද්ගලයෙක් තමයි මේ තෝමස් අල්වා එඩිසන් කියන්නේ දරුවනේ. එතකොට මේ තෝමස් අල්වා එඩිසන් ලොකු වෙච්ච දවසක අම්මා නැති වෙනවා. එයා ගෙදර තියෙන බඩු මුට්ටු ඔක්කොම අරන් තියනකොට පෙට්ටි එක තියලා ඒ පරණ ලියුම ගන්නවා. අරන් බලනකොට ඒ ලියුමේ තියෙන්නේ ඔයාගේ පුතා මානසික රෝගියෙක්. මේ ඉස්කෝලේ එයාව තියලා උගන්වන්න බෑ. ඒ නිසා වහාම මෙයාව ගෙදර එක්කන් යන්න කියලා තමයි තිබුණේ පුතේ. එතකොට මානසික රෝගියෙක් කියන්නේ තමන්ගේ දරුවව කිව්වා නම් ඒ කියන්නේ අපි කියන විදිහට කිව්වොත් සමහරට මොංගල් ළමයෙක් කියලා. එවැනි ළමයෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒ අම්මට කොච්චර දුකක් ඇතිද. නමුත් එහෙම ටීචර්ස්ලා කියපෝ නැත්තම් ගුරුවරු කියපු ළමයෙක්ව මේ ලෝකෙම ජය ගන්න කරපු අම්මා කෙනෙක් තමයි තෝමස් අල්වා එඩිසන්ගේ අම්මා කියන්නේ පුතේ. ඒ වුණාට මේ අම්මා විතරක් නෙවෙයි. අපේ අම්මලාත් රෑ දවල් අවුව වැස්ස බලන්න නැතුව අපි වෙනුවෙන් වෙන මහන්සිය කියලා නිම කරන්න බෑ. එච්චරක් මේ අම්මා තාත්තලා අපිට කරනවා. ඒ නිසා දරුවනේ මේ ඒ කාලේ මේ අම්මා කෙනෙක් මෙහෙම කරලා මේ ළමයා මෙච්චර දෙයක් කරා නම් අද අපේ අම්මලාගේ කැපවීම අපිව උදේ ඇහැරවන එකේ ඉඳලා අපිට කෑම හදලා දීලා වෙලාවට ඉස්කෝලේට එක්කන් ගිහිල්ලා අලුත් දේවල් උගන්වලා මේ ඔක්කොම කරපු මේ අම්මා තාත්තලා වෙනුවෙන් අපි කොච්චර දෙයක් කරලා මේ ලෝකේ ජය ගන්න ඕනේද? එහෙනම් දරුවනේ අපි මාදා බැලුවා මවගේ ශක්තිය කොච්චරක්ද කියලා. ඒ වගේම අපි බලන්නේ පිදා කියන්නේ පියා. එතකොට පියා ගැන විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. අම්මා කෙනෙක් ගෙදර හැම දෙයක්ම කරනවා තමන්ගේ දරුවා මහත්ය වෙනුවෙන්. ඒ වගේම තාත්තා ගෙදරින් එළියට ගොස් ගොඩාක් දේවල් හොයාගෙන ඇවිල්ලා තමන්ගේ බිරිඳ නැත්නම් ඔයාලගේ අම්මා ගැන හිතලා දරුවෝ ගැන හිතලා මේ දරුවගේ ජයග්‍රහණයට සම්පූර්ණ කැපකිරීමක් කරන්නේ තාත්තා දරුවෝනේ. ගොඩාක් තාත්තලා වැඩ කරන තැන කැන්ටිමකවක් කන්නේ නැහැ. වාහනවල යන්නේ නැහැ. ගොඩාක් අය. හරිද? සාමාන්‍ය පවුල්වල ඉන්න තාත්තලා හැම වෙලේම එයාලා හිතන්නේ තමන්ගේ දරුවෝ ගැන. එයාලා වැඩ කරන වෙලාවෙ වෙන්න පුළුවන්, අනිත් වෙලාවෙ වෙන්න පුළුවන්. දරුවන්ගේ දියුණුව ගැන තමයි ඒ තාත්තලා හිතුවේ. හරිද? හිතලා තමයි අපි මේ තත්යකට ගෙන ආවේ. එතකොට දරුවනේ මේ අම්මා තාත්තා තමයි අපේ ලෝකේ නැත්තම් අපේ සාර්ථක ජීවිතේ අපි මුල් තැන දෙන්න ඕනේ මේ අම්මා තාත්තලාට. මම ඒකට තව උදාහරණ කීපයක් එකතු කරන්නම්. මේ ලෝකේ කතනයෙන් දිනපු මිනිස්සු බොහොමයක් හිටියා. ඒ කතනයෙන් දිනපු මිනිස්සු, ඒ කියන්නේ අපි ලස්සන කතා අහලා තියෙනවා ගොඩක් දේවල්. ඒ කතනයට මුල පුරවුවේ අම්මා තාත්තා. ඒ දරුවෙකුට ශබ්දය ඒ වගේම වචන එකෙන් එක කියලා දීලා එයා එච්චර ලස්සනට කතා කරන්න පුළුවන් විදියට මුලින් හැදුවේ අම්මා තාත්තා පුතේ. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම අපි මේ දවස්වල බැලුවා අපේ සමාජ මාධ්‍යවල දකිනවා ශ්‍රී ලංකාවේ ඉඳලා ගිහින් දකුණු ආසියානු මේ මලල ක්‍රීඩා උළෙලේ පිට පදක්කම් කිහිපයක් ලැබුණා. ඒ ළමයිනුත් කියලා තිබුණේ අපේ ජයග්‍රහණයට අම්මා තාත්තලා තමයි ගොඩාක් ශක්තිමත් උනේ කියලා. ඒක මම මෙහෙම කියන්නම්. මේ ලෝකේ බලන්න නැත්තම් මේ ලෝකෙම ජය ගන්න දුවපු ඒ ළමයින්ට මුලින්ම අඩිය තියලා ඇවිදින්න කියලා දුන්නේ ඒ අම්මා තාත්තා. එයාලා එදා දාපු අඩිතාලම තමයි අද මේ ළමයි දුවලා මේ ශක්තියක් එකතු කරේ. එතකොට අපි දුවන්න මේ පනින්න මේ හැම දෙයක්ම අපිට මුලින් ඉගැන්නුවේ අපේ අම්මා තාත්තා. ඒ වගේම
අපි බලනවා මේ ලෝකේ ක්‍රිකට් ප්ලේයර්ස්ලා ඉන්නවා, ක්‍රිකට් ගානා ඉන්නවා. අපි ක්‍රිකට් බලන්න කැමති. එයාලට මුලින්ම බෝලයක් අරන් දීලා ඒ බෝලේ දැම්මේ නැත්තම් බැට් කරන්න පුරුදු කරේ අපේ අම්මා තාත්තලා දරුවනේ. ඒ වගේම මේ ඉගෙනගෙන මේ ලෝකේ ජයගත්ත මිනිස්සු කෝටියක් ඉන්නවා. අපේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. නැත්නම් මේ ලෝකේ ඉන්න ප්‍රබල මිනිස්සු වෙන්න පුළුවන්. ගොඩාක් අය මේ ලෝකේ ජයගෙන තියෙන්නේ අධ්‍යාපනයෙන්. ඒ අධ්‍යාපනයෙන් ජයගත්ත මිනිස්සුන්ට මුලින්ම අකුරු කියලා දුන්නේ අපේ අම්මා තාත්තලා. එතකොට අපි එයාලව කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේම අද දකින්න ඇති ගොඩාක් අය ජිම් කරලා ඇඟ පුම්බගෙන ඉන්නවා ලස්සනට. ඒ හැමෝටම ශක්තිමත් ආහාර ලබා දුන්නේ මේ අම්මා තාත්තා. ඒ වගේම අද මොඩලින් කරන ගොඩාක් කාන්තාවෝ ඉන්නවා, නළු නිලියන් ඉන්නවා. එයාලා මේ ලෝකෙම ජයගත්තා වගේ හිටියට ඒ ලස්සන දුන්නේ අපේ අම්මා තාත්තා කියන එක අපි අමතක කරන්න ඕන නැහැ. එතකොට මෙවැනි දේවල් මේ ලෝකේ අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට කැප වෙලා කරන දෙන්නෙක් තමයි මේ අම්මා තාත්තා. අම්මා තාත්තගෙන් පස්සේ තමයි වෙන හැම දෙයක්ම තීරණය වෙන්න දරුණේ. එතකොට මේ අම්මා තාත්තා දුක්මාන්සි වෙලා මේකේ අම්මා තාත්තලා ඉන්න පුළුවන් ડોක්ටර්ස්ලාද, ලෝයර්ස්ලාද, එන්ජිනියර්ස්ලාද, නැත්නම් සාධාරණ කම්කරු වෙන්න පුළුවන්, රියදුරු වෙන්න පුළුවන්, ඕන මට්ටමේ වෙන්න පුළුවන් දරුවනේ. දරුවන් හිටියානම් එයාලා අම්මා තාත්තලා තමයි. එයාලා ඔක්කොම එක සමාන තමයි. එයාලා අපි වෙනස් කොට සලකන්න බෑ. එයා පොසත්, මෙයා දුප්පත්, මෙයා කළු, මෙයා සුදු. අපි කිසිම අයුරින් කිසිම දෙමව්පියෙක් අපි වෙනස් කොට සලකන්න එපා. ඒ නිසා අපි වෙනුවෙන් මේ කැප වෙන මේ දෙමව්පියන්ට කවදාවත් දුකක් දෙන්න හිතන්නත් එපා. එයාලා කිව්වනම් කියපු ශනික ඒවා කරන්න. එයාලගේ ආශිර්වාද තියෙනවා නම් අපිට ජය ගන්න බැරි කිසිම දෙයක් නෑ දරුවනේ. ඒ වගේම මම කියවනේ මේ අම්මා තාත්තගේ කැපවීම. එතකොට මේ අම්මා තාත්තගේ කැපවීම සම්පූර්ණ කරන්න ඊළඟට අම්මා තාත්තලා තමන්ගේ දරුවව බාර දෙන තැන තමයි දරුවනේ මෙන්න මෙතන ගුරුතුමා. ඒකයි මම පළකිරීමේ දාලා තිබ්බේ මේ අවුරුද්ද පුරාවට මම කරන්නේ ෆ්‍රී කියලා. ඒ වගේම මම දාලා තිබ්බා දෙමව්පියන් සමග එකතු වෙන්න ඔබේ ගුරුවරයා ඔබම තෝරගන්න. ඇයි මම මේ දෙයක් දැම්මේ? මේ ලෝකේ අපි වාහනයක් ගන්නවා නම්, ගෙයක් ගන්නවා නම්, ඉඩමක් ගන්නවා නම්, නැත්නම් තව දේවල් ගන්නවා නම් අපි කොච්චර දේවල් හොයලා බලනවද? නමුත් බඩේ ඉඳලා එන නැත්නම් බඩේ ඉන්නකොටම අපි හීන දකින අපේ දරුවා ගැන නැත්නම් අපේ දරුවාගේ අනාගතය තීරණය කරන ගුරුවරයා ගැන අපි හොයලා බලලා තියෙනවද? ඒකටයි මම දුන්නේ දෙමව්පියන් සමග එකතු වෙන්න ඔබේ ගුරුවරයා ඔබම තෝරගන්න කියලා. හොඳින් බලන්න අපේ දරුවාගේ අනාගතයට මෙම ගුරුවරයාගෙන් යම් කිසි දෙයක් ලැබෙයිද? ලැබෙන්නේ නැත්නම් එවෙලම කවුරු වුණත් කමන්නේ අයින් කරලා දාන්න. සුදුසු නැති ගුරුවරුන් කාටවත් අවශ්‍ය නැහැ. එතකොට මගේ දරුවනේ මම ඔයාලට කියන එකම දේ තමයි අම්මා තාත්තා. ඒකෙන් පස්සේ ගුරුවරයා. මේ ගුරුවරයාත් එක්ක හරි ගමනක් යනවා නම් අපිට ලෝකෙ ජය ගන්න පුළුවන්. මං ළඟ ඉගෙන ගන්න මේ ළමයි දෙමළ භාෂාවෙන් විතරක් ඒ සමාර්ථ ගන්න එකට මම කැමති නැහැ. එයාලා හැම පාඩමකින්ම ඒ සමාර්ථ අරගෙන අම්මා තාත්තලා හිතුවනම් ඊටත් වැඩි එයාට ජයග්‍රහණය ලබන්න ඕනේ. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. නැත්තම් මේ දෙමළ විතර උගන්වනවා නම් ඇවිල්ලා මට නිකම් මේක නැතින් කියලා දීලා යන්න පුළුවන්. ඒක නෙවෙයි මෙතන වෙන්න ඕනේ. මේ අම්මා තාත්තගේ කැපවීම තාත්තා කෙනෙක් වශයෙන් මම වෙන කැපවීම, ඒ වගේම ඔයාලගේ අම්මා තාත්තලාගේ ඒ කැපවීමට, ඒ දුකට එයාලට සාධාරණයක් වෙන්න ඕනේ. එතකොට ඒක ඉටු කරන්න තමයි මම ඔයාලත් එක්ක ගොඩාක් ආසාවෙන් මෙතනට එකතු වෙන්නේ. ඒ වගේම දරුවනේ අපි බැලුවා අපේ ජීවිතයට අවශ්‍ය 4 දෙනාගේ අංක 1 මව, පියා, ගුරුවරයා, ඊට පස්සේ තමයි දරුවනේ ඉන්නේ අපි කියන දෙවිවම් කියන දෙවියෝ. එතකොට මෙතන බලන්න මේ 4 දෙනාගේම ආශිර්වාද තියෙනවා නම් අම්මා කියන දෙයක්, තාත්තා කියන දෙයක් ආලා, ගුරුවරයෝ කියන දෙයක් හරියට ඉගෙනගෙන ගියා නම් මේ දෙවියෝ අපි පස්සේ නිකන්ම එනවා. අපිට සියලු ආශිර්වාද ලබා දෙනවා. එතකොට අපිට මේ ලෝකේ නිකම්ම ජය ගන්න පුළුවන්. කවුරු පස්සෙත් යන්න ඕනේ නැහැ. නමුත් මෙතන කියලා නැහැ යාළුවෝ, බොක්ක නැත්තම් වෙන අයවලුන් ගැන මෙතන කවුරුත් කියලා නැහැ පුතේ. ඒ නිසා Taman මුලින්ම තීරණය කරන්න ඕනේ Tamanගේ ජීවිතයට අවශ්‍ය අය කවුරුන්ද කියන එක. එතකොට ආයෙත් මම මතක් කරන්නේ අම්මා,
තාත්තා ගුරුවරයා දෙවියෝ මෙයාලගේ ආශිර්වාදය ඔයාලට හැම වෙලේම ලැබෙනවා නම් මේ ජීවිතේ ජයග්‍රහණය කරන එක ඔයාලට ලොකු දෙයක් නෙවෙයි. ඒම ජයගත්ත මිනිස්සු තමයි අද මේ ලොව ජයගෙන ඉන්නේ. එහෙනම් දරුවනේ අපි මේ පැවැත්මට නැත්නම් අපේ ජයග්‍රහණයට මේ 4 දෙනා වටිනවා වගේම හරිද අපිට අවශ්‍ය නැත්නම් අපේ ජීවිතයට අංක 1 කියන දෙයක් තියෙනවා පුතේ. හරිද? ඒ අංක 1 කියන දේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. මොකක්ද අපිට ඕන අංක 1 කියලා ඇහුවොත් ඔයාලගේ හිතේ තියෙනවා පිළිතුර. අම්මලා ගාවක් තියෙනවා, තාත්තලා ගාවක් තියෙනවා, දරුවන් ගාවක් තියෙනවා. මොකක්ද පිළිතුර කියන එක ඒක මම කියනවා. මෙන්න මේකයි දරුවනේ. අපේ අම්මා තාත්තගේ මහන්සිය නැත්තම් අපේ කැපවීම උනන්දු හැම එකම නැත්තම් මේ ලෝකේ අපිට සාර්ථක මිනිසෙක් වෙන්න තියෙන එකම ආයුධය මේ අධ්‍යාපනය. මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නෙල්සන් මැන්ඩේලා මෙන්න මේ විදිහට. නෙල්සන් මැන්ඩේලා කියන්නේ කවුද කියලා අම්මා තාත්තලාගෙන් අහන්න. එයාලා හැමෝම දන්නවා. දකුණු අප්‍රිකා රටේ හිටපු කළු ජාතික ජනාධිපතිවරයෙක්. එයාගේ ජීවිතේ ගොඩාක් රසකතා බොහොමයක් පිරිච්ච ජීවිතයක්. ඔයාලා බලන්න දරුවනේ අම්මාගෙන් ඇහුවොත් එයාලා කියලා දෙයි ඔයාලට. හරිද? මෙයා කියමනක් කියනවා education is the most powerful weapon which you can use to change the world. මේ ලෝකේ වෙනස් කරන්න තියෙන බලවත්ම ආයුධය තමයි මේ අධ්‍යාපනය කියන එක. අද ඔයාලා දුප්පත් වෙන්න පුළුවන්. අද ඔයාලා ගාව සල්ලි නැතුව තියෙන්න පුළුවන්. දේපල නැතුව තියෙන්න පුළුවන්. නමුත් දරුවනේ අද මහන්සි වෙලා අපි ඉගෙන ගත්තා නම් මේ ලෝකේ සියලු දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන්. අපි කවුරුත් කැමති කාර් එකක් ගන්න. අපි කවුරුත් කැමති ලස්සන ගෙයක් බඳින්න. අපි කවුරුත් කැමති අම්මා තාත්තලාට ලොකුවට සලකන්න. වටේ ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න. මේ හැම දෙයක්ම කරනවා නම් කරන්න ඕනේ නම් අපි මුලින්ම මේ අධ්‍යාපනය කියන දේ සම්පූර්ණයෙන් ලබාගෙන ඉන්න ඕනේ. මේ අධ්‍යාපනය අපි හරියට අදාරලා තියෙනවා නම් අපි අදාරනවා නම් අපිට මේ ලෝකේ ජය ගන්න එක කිසිදු අපහසුතාවයක් නෙවෙයි. තව එක දෙයක් කියන්නම් මෙතන. අපි ගාව රත්තරන් තියෙන්න පුළුවන්, සල්ලි තියෙන්න පුළුවන්, දේපල තියෙන්න පුළුවන්. මේ ඔක්කොම හොරෙකුට වංචාකාරයෙකුට විනාඩියෙන් ගන්න පුළුවන්. නමුත් අපේ අධ්‍යාපනය එයාට කවදාවත් ගන්න බෑ. අපිට නැති වෙච්ච ඕන දෙයක් අපිට මේ අධ්‍යාපනයෙන් නැවත ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා වගේ අම්මා තාත්තා ඒ වගේම ගුරුවරයා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන හරි අධ්‍යාපනයක් ලැබුවා නම් අපේ ජීවිතයේ මේ සාර්ථකත්වය අපි කාටවත් වළක්වන්න බෑ. ඒ වගේම දරුවනේ දැන් අපි ආවා හැපි ටැමිල් පන්තියට. සර් කියලා දුන්නා අම්මා තාත්තා දෙවියෝ කිව්වා ගුරුවරයා කිව්වා. නමුත් මේකේ මේ සර් මොකද්ද උගන්වන්න යන්නේ ඔයාලට? එතකොට දරුවනේ අපි මෙතන ඉගෙන ගන්නේ මුලින්ම දෙමළ හෝඩිය. ඒ වගේම කතන පුහුණුව. ලිවීම කියවීම පසුව විභාගයට සූදානම් කිරීම. එතකොට දරුවනේ අපි මුලින්ම දෙමළ හෝඩිය දෙමළ බස කියන්නේ අකුරු කීපයයි. උயிர் எழுத்துக்கள் மெய் எழுத்துக்கள் உயிர்மெய் எழுத்துக்கள். ඒ අකුරු කීපය පමණයි තියෙන්නේ. ඒකෙන් පස්සේ දරුවනේ ඒ අකුරු ටික ඉගෙන ගත්තා. අපි ඒකත් එක්ක කතා කරන්න ඉගෙන ගත්තා. ඒ වගේම ලියන්නයි කියවන්නයි ඉගෙන ගත්තොත් අපි විභාගයට විශේෂයෙන් සූදානම් වෙන්න ඕනේ නැහැ. අපිට විභාගයට නිකම්ම මුහුණ දෙන්න පුළුවන්. මම කලින් කිව්වා ගොඩාක් ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. එකම පාඩම තමයි දෙමළ පාඩම. ඒ වගේම දරුවනේ මතක තියාගන්න අපි මේ දෙමළ ඉගෙන ගන්නේ දෙමළ කියන්නේ භාෂාවක් පමණයි. ඒක ඔයාලගේ ලොකු දැනුමක්ද නැත්නම් විශේෂ හැකියාවක් නෙවෙයි. ඒක භාෂා කුසලතාවක් පමණයි දරුවනේ. එතකොට අපි භාෂාවක් ඉගෙන ගන්න කොහොමද? දෙමළ පමණක් නෙවෙයි. අපි ජපාන් වෙන්න පුළුවන්, කොරියන්ද, හින්දිද ඕන භාෂාවක්. මේ ඉගෙන ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒකට උදාහරණයක් කියනවා නම් ඔයා බලන්න අපේ ඥාති හිටියා නැත්නම් නැන්ද පුංචිලා හිටියා අයියලා හිටියා තාත්තලා වෙන්න පුළුවන් අම්මලා රට ගියා. ගිහින් එනකොට සුද්ධ වගේ ඉංග්‍රීසි කතා කරා. අරබි කතා කරා. හින්දි කතා කරා. කොහෙන්ද මේවා ඉගෙනගෙන ආවේ? කොහොමද එයාලා ඉගෙන ගත්තේ? එතකොට එයාලා මුලින්ම කරේ දරුවනේ සවන් දීම තමයි කරේ. ඒක මෙහෙම කියනවා නම් ඉපදිච්ච ළමයෙක් පාසලට නැත්තම් පෙර පාසලට යන්න කලින්
කතා කරන්න තමන්ගේ මව් භාෂාව කතා කරන්න ඉගෙනගෙන තමයි ඉස්කෝලේට ගියේ. ඒකට කවුද කියලා දුන්නේ? අපි කලින් කියපු අම්මා තාත්තා කියලා දුන්නේ. එතකොට ඒ ළමයා කොහොමද ඉගෙන ගත්තේ මුලින්? ලිව්වද? නැහැ. කතා කරාද? නැහැ. කියවුවද? නැහැ. එහෙනම් එයා ඉගෙන ගත්තේ සවන් දීලා. එතකොට අපිත් මුලින් කරන්න ඕනේ දෙමළ භාෂාව ඉගෙන ගන්නකොට ගොඩාක් සවන් දෙන්න ඕනේ. එතකොට මම කියන දේවල් අම්මා තාත්තලාත් ගෙදර ප්‍රැක්ටිස් කරන්න දරුවත් එක්ක මම වීඩියෝස් දානවා. ඒවා ප්‍රැක්ටිස් කරන්න. එතකොට මෙයාලට ඉබේම මේ පොඩි කාලේ සවන් දෙනකොට පසුව නිකම්ම මෙයාලට ඒක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ කලයක වතුර පුරවනවා වගේ පොඩ වතුර පුරවන්න අන්තිමට වතුර පිරුණම ඒ වතුර පිට වෙනවා වගේ මේ කණෙන් ඇහිලා වචන පිරුණම අපි නොදැනුවත්ම ඒවා අපේ කටෙන් එළියට පිට වෙනවා. අහන්න නැති නැත්තම් සවන් දෙන්නේ නැති කිසිම කෙනෙකුට එහෙම වචනයක් ලේසියෙන් පිට වෙන්නේ නැහැ. එතකොට අංක 1 සවන් දීම කියන එක මතක තියාගන්න. ඒ වගේම අපි සවන් දීපු දේවල් කතා කරන්න ඕනේ. මේ කතා කරන්න ඔයාලට මාත් එක්ක මම පුළුවන් විදිහට හැකියාව ලබා දෙනවා. ඒ වගේම අම්මා තාත්තලාටත් ගොඩක් දේවල් දන්නවා. ඔයාලත් ගෙදර ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඒකෙන් පස්සේ තමයි අපි කරන්නේ අකුරු ලිවීම ඒකත් එක්ක කියවීම. මම කලින්ම කිව්වනේ මේ ටික අපි කරා නම් විභාගයට අපි විශේෂ සූදානමක් නැහැ. ඕන වෙලාවක ඕන විභාගයක් තිබ්බොත් ලියන්න පුළුවන්. සමහර විට අපි අවුරුද්දක් දෙකක් ඉගෙන ගන්නකොට අපි වසර 4 5 නැත්නම් 6 7 ඉන්නකොටත් අපිට පුළුවන් 8 9 10 තියෙන විභාගවලට මූණ දෙන්න දරුවනේ. එහෙනම් දැන් මම කිව්වනේ දැන් අපි භාෂාවක් ඉගෙන ගන්න යනවා. ඒ වගේම අපි මේ භාෂාව නැත්නම් අපි ඉගෙන ගන්න මේ විෂයක් හරිද? අපි හරියට ඉගෙන ගන්න ඕනේ නම් ඒ ඉගෙන ගැනීමේ රහස් කීපයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. හරිද? ඒකේ අංක 1 තමයි මේ ලෝකේ ජයගත්ත ගොඩාක් අය කලින් නැගිටපු අය. හරිද? අපේ අම්මා අපිට කොච්චර දේවල් අපිට උදෙන්ම කරනවද නැගිටලා. එහෙනම් අපි උදෙන්ම නැගිටලා ඉගෙන ගත්තා නම් අපිට මේ ලෝකේ ඉතා ලේසියෙන් ජය ගන්න පුළුවන්. ඒ වගේම අපි පෝෂණීය ආහාර ලබා ගන්න ඕනේ. ගෙදර අම්මා උයලා දෙනවා නම් අපිට ඒවා පෝෂණීය ආහාර තමයි. එපා කියන්නේ නැතුව ගෙදර අම්මා තාත්තා දෙන දෙයක් කන්න ඔයාලට පෝෂණීය ආහාර ඉබේම ලැබෙනවා කඩසෝරු නැතුව. ඒ වගේම ව්‍යායාම නිින්ද අපිට ගොඩාක් අවශ්‍ය දෙයක්. ඒ වගේම පුතේ අපි කරන දෙයක් දිගින් දිගටම කරන්න ඕනේ. ඔයාලා කැමති විෂයක් ඉගෙන ගන්න නැත්නම් ක්‍රීඩාවක්ද ඕන දෙයක් දිගින් දිගටම කරන්න. ඒක කැමැත්තෙන් කරන්න. ඔයාලට ඒක ගොඩ දා ගන්න පුළුවන්. ඒකේ ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඒ වගේම ඔබ විසින් ඔබව විශ්වාස කරන්න ඕනේ. අපිට බැහැ කියලා කවදාවත් හිතන්න හොඳ නැහැ. අම්මා තාත්තලාත් එහෙමයි. අපේ දරුවා විශ්වාස කරන්න කොහොමත් ඔයාලගේ විශ්වාසය තමයි ඔයාලගේ දරුවෝ අපේ දරුවන්ට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම දරුවනොත් Tamanට බැහැ කියලා හිතන්නේ නැතුව, Tamanට අමාරුයි කියලා හිතන්නේ නැතුව හැම මොහොතෙම Tamanව විශ්වාස කරන්න ඕනේ. ඒක මම මෙහෙම කියන්න. ඔයාලට කවුරු හරි දෙයක් කියනවා නම් අපි බැහැ කියලා හිතනවා නම් හරිද? ඒක මෙහෙම අද ඉඳලා මතක තියාගන්න. මට බැරි දෙයක් නැහැ. මට බැරි නම් ඒක කාටවත්ම බෑ. ආයෙත් කියන්න මට බැරි දෙයක් නැහැ. මට බැරි නම් ඒක කාටවත්ම බෑ. අම්මා කියනවා නම් ඉගෙන ගන්න කියලා මට පුළුවන්. හරිද? මට බැන්න ඒක කාටවත් ඉගෙන ගන්න බෑ. ඔයාලගේ ඉස්කෝලේ එක්සිබිෂන් එකක් තියෙනවා. ඔයා යම් කිසි දෙයක් අදන්න යනවා. ඔයාගේ හිත තියෙනවා නම් රයිට් මම මේක අදනවා. ඔයාට පුළුවන්. ඔයාට අදන්න බැරි නම් ඒක කාටවත් අදන්න බෑ. එහෙම හිතා ගන්න දරනවා. එතකොට ඕන දෙයක් ඔයාලට සාර්ථකව කරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ ආශිර්වාද කියන දේ තියෙන්න ඕනේ. අනිවාර්යෙන් අපි කොහේ මොනවා කරත් අපිට මේ ආශිර්වාද ලැබෙනවා නම් අම්මා තාත්තලාගේ ගුරුවරුන්ගේ නැත්නම් වැඩිහිටියන්ගේ දෙවියන්ගේ ආශිර්වාද තියෙනවා නම් අපිට ජය ගන්න එක ගොඩාක් ලේසි. හරිද? මෙච්චරයි මම අම්මා තාත්තලාට ළමයින්ට කියලා කියන්න මම ආවේ. මේකේ සෙනසුරාදා අපේ පන්තිය පටන් ගන්නවා සෙනසුරාදා ඉරිදා හවස 7 ඉඳලා 8 වෙනකම් මම ක්ලාස් කරනවා. සමහර වෙලාවට ඔයාලගේ අවශ්‍යතාවය අනුව විනාඩි 15ක් පැය භාගයක් වැඩිපුර කරන්න පුළුවන් ළමයින්ට. ඔයාලට මොකක් හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. අපි මේ ඉගෙන ගන්න එකේ මොකද්ද නැත්නම් ළමයින්ට මෙවැනි දේවල් එකතු කරන්න ඕනේ. යම් කිසි දෙයක් තියෙනවා නම් මාත් එක්ක බෙදා ගන්න. අපි විනාඩි කිහිපයක් කතා කරමු.
ඒ වගේම මම කැමති ළමයින්ගේ නම් ගම් දැනගන්න මං ගැන නම් මං කිව්වේ නෑ හැපි ටැමිල් ගුරුවරයා. හරිද? මගේ නම නිශාන්ත. මේකේ අපි කවුද? කලින්දු පුතා ඉන්නවද? කලින්දු කලින්දුගේ සම්පූර්ණ නම මොකද්ද? එජ්ජී කලිදු ගින්හන කීවෙනි පන්තියේද ඉගෙන ගන්නේ? 6 වසර 6 වසරේ. ඒතකොට ශිෂ්‍යත්වයේ ලකුණු එමු කොහමද? හොඳයි. හොඳයි. හරි. කමන්නේ. එහෙනම් අපේ දෙමළ කලින් ඉගෙන ගත්තද? ඔයාලට දෙමළ පුළුවන්ද පොඩ්ඩක් හරි? ආ. පුළුවන් වුණොත් එහෙනම් අපි ඒක පොලිෂ් කරගන්න තියෙන්නේ. බැරි නම් අපි දන්නේ නැති දේවල් ඔක්කොම ඉගෙන ගමු. ඕන දෙයක් මගෙන් අහන්න පුළුවන්. ඔයාලට දැන් යම් කිසි දෙයක් ඕනේ නම් පොඩි වචනයක් හරි කමක් නැහැ. ආලා දැනගන්න පුළුවන්. ඔයා කැමති දෙයක් කියන්න මම ඒක ඔයාලට කියලා දෙන්නම්. හරිද? හරිද? මොනවාරි තියෙනවා නම් මට පරිදාන්න. හරිද? නායට මොකද්ද කියන්නේ දෙමළේ? කෝ කමන්නේ මතක තියාගන්න. මූක් මතක තියන්න මොකද්ද? මූක්. මූක්. අද ඒක විතර ඉගෙන ගන්න ඇති. හරිද? අපි සෙනසුරාදා ඉඳලා පටන් ගන්නවා මුල ඉඳලා ඒ ඔක්කොම කියලා දෙනවා. එතකොට මූක්. ඒතර කලින්ද අම්මා තාත්තට ආදරේද? කොච්චරද? ගොඩක් අද ඉඳලා එයාලා කියන ඕන දෙයක් කරන්න ඕනේ. හරිද? ඕන දෙයක් කරොත් ඔයා ලොකු තැනකට එන්න පුළුවන්. හරිද? හරි. හරි එහෙනම් හැපි ටැමිල් එක සතුටින් ඉගෙන ගන්න කැමතිනේ? හරි. එහෙනම් ඔයා හැම විෂයක්ම සමත් වෙලා මේ ලෝකේ ජය ගන්න මම ප්‍රාර්ථනා කරනවා. thank you මාත් එක්ක කතා කරාට. thank you sir. කො අපේ ගංගන ඉන්නවද? ගංගන ඔයත් මොකක් හරි ප්‍රශ්නයක් සර්ගේ මොනවා හරි අහන්න තියෙනවා. දෙමළ එකක් අහන්න බලන්න. බබා කැමරා එක ඔන් කරන්න පුළුවන්ද? අහන්න බලන්න. හායි කෑවද? මොනවද කෑවේ? සර් දෙමළ කියලා දෙන්න. දෙමළෙන් මේ කීවෙනි පන්තියේද ඉගෙන ගන්න පුතා? 3 වසරේ 3 වසරේ. ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? ආර්.එන්. ගගනාකාර් සත්නායක. හරි. 3 වසරේ ඉස්කෝලේ දෙමළ උගන්වනවද? ඔව්. සතුටින් ඉගෙන ගන්නවද? ඔව්. හොඳයි. එහෙනම් අපිත් සතුටින් ඉගෙන ගමු. ඔයාට මොකද්ද දැනගන්න ඕනේ? අපි ඇසට මොකද්ද කියන්නේ දෙමළෙන්? ගන්නවල තියෙන කමක් දේ නැහැ. සර් කියලා දෙනවා. හරිද? කලින් අපි මූක්ක බැලුවානේ. එතකොට ඇසට කියන්නේ කන්. කියන්න කන්. කන්. අපි දැන් කන්න කියලා කියනවානේ. කන්න කියන එකේ න නැතුව කන් කිව්වනම් ඇස. හරිද? ඇසට මොකද්ද කියන්නේ? කන්. ලේසිද අමාරුද? ලේසි. එච්චරයි. අම්මා තාත්තට ආදරේද? ඔව්. කොච්චරද? බොරු කියන්න බෑ. ආය අම්මා තාත්තත් එක්ක ගහ ගන්න බෑ, වලි දාන්න බෑ කියන දෙයක් ආන්න ඕනේ. එයාලා තමයි මේ ගුරුවරයා ඔයාට හොයලා දුන්නේ. හරිද?
හරිද? හා එහෙනම් good boy වගේ හැම දෙයක්ම කරලා හොඳට ඉගෙනගෙන මේ ලෝකේ ජය ගන්න මම ප්‍රාර්ථනා කරනවා. thank you එනම් මාත් එක්ක කතා කරාට. හා සර් ඊළඟට රිෂාදි ඉන්නවද? රිෂාදි විහංසා. රිෂාදි විහංසා. ආව් හායි බබා. ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද? රිසාදි විහංසයන් දල්ස්විනී කැමරා එක ඕෆ් වෙලාද තියෙන්නේ? කීවෙනි පන්තියද බබා ඉගෙන ගන්නේ? 6 වසරේ 6 වසරේ. සිස්සත් ලකුණු කොහමද? ඒ ගැන ලකුණු කීයද ඔයා? 138යි 138යි. ලොකු ජයග්‍රහණයක් ඒක. සර් ගත්තේ ලකුණු 67යි. සර් විශ්වවිද්‍යාලයේ ගියා, උපාධි ගත්තා, සිංහල ඉගෙන ගත්තා. දැන් ඔයාලට උගන්වනවා. ඊට අමතරව ගොඩක් දේවල් කරනවා. එතකොට 37ට වැඩිය අපි ජය ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඒ ලකුණු ගැන ඔයා සතුටු වෙන්න ඕනේ. අපි ගත්ත ලකුණුනේ. කවුරුත් නිකන් දීපු ඒවා නෙවෙයිනේ. හරිද? දෙමළ පුළුවන්ද ඔයාලට? පුළුවන් පුළුවන් නම් එහෙනම් පුළුවන් නම් ඇයි ඉස්සර ළඟට ආවේ? මං අහන්න දෙනම් ප්‍රශ්නයක්. ඔයාලට පුළුවන්. පොතට මොකද්ද කියන්නේ? පුත්තහ very good. ඉතින් බබාට පුළුවන් නේ. එහෙනම් අපි දන්න දේවල් තව ගොඩාක් ඉගෙන ගමු. හරිද? ඔයාලට සිලබස් මාරු වෙනවා කියලා දන්නවනේ, නිව් සිලබස්. ඔව් ඒ නිව් සිලබස් එක අපි ඉගෙන ගමු. මේ ඊට කලින් මම ඔයාලට දෙමළ අකුරු ඔක්කොම පුළුවන් නේ. මම මේ දවස්වල කියලා දෙනවා. ඔයා බලන්න. ඔයාට ගොඩාක් එහෙම ලේසි නම් සර්ට WhatsApp එකක් දාන්න. මම ඔයාට ඕන දේවල් තියෙනවා නම් මම ඒවත් කියලා දෙන්නම්. නමුත් අපි කතා කරන්නයි මේ ටික මේ දවස්වල හොඳට ප්‍රැක්ටිස් කරමු. හරිද බබා? අම්මා තාත්තට ආදරේනේ ඔයා? ඔව් එහෙනම් කියන දෙයක් අහන්න ඕනේ. අම්මා තාත්තලා කියන දෙයක් එයාලා දෙන කෑම කන්න ඕනේ. එහෙනම් සතුටින් ඉගෙනගෙන අම්මා තාත්තත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගන්න ඕනේ. හරිද? හරි හරි. එහෙනම් සතුටින් ඉන්න. කතා කරාට thank you. මොකක් කරේ බබා දැනගන්න ඕනේද මගෙන්? නෑ කනට මොකද්ද කියන්නේ? මම ඒක කියලා දුන්නේ නැහැ නේ ඔයාලට. උත්තගම් කිව්වා හැමදාම දකින දෙයක් කියන්නේ. හ්ම්? කාදු. ඔයා කලින් ඉගෙනගෙන ඇති ඔයාට අමතක වෙලා ඇති. කාදු. මොකද්ද? ආදු කාදු. සාදු ලේසිනේ. සාදු සාදු කියන වගේ කාදු කාදු කියවන කාදු. අය සාදු කියනකොට කාදු මතක් වෙන්න ඕනේ. හරිද? මේ මොකද්ද? මොකද්ද මේ? ආදු බුද්ධ. හරි එහෙනම් අපි සෙනසුරාදා හම්බ වෙමු. හරිද? එහෙනම් සතුටින් ඉගෙන ගමු. එහෙනම් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න සර් ප්‍රාර්ථනා කරනවා. good night හරි. තුරංජි ඉන්නවද? තුරංජි කො සද්දයක්වත් නැහැනේ. තුරංජිගේ සම්පූර්ණ නම මොකද්ද? හරි මගේ නම දාගෙන ඔයා කියන්නේ. තුරංජි. ඔයාගේ සම්පූර්ණ නම කියන්නේ? විතුමි sorry. ඉතුමේ කියන්නේ. විතුමි
පිතුමි කීවෙනි පන්තියද ඉගෙන ගන්නෙ? grade 1 English medium ද? නෑ. එහෙනම් කමක් නැහැ ඉංග්‍රීසි මීඩියම් වල කමක් නැහැ සර් කියලා දෙන්නම්. දෙමළ ආනා ආවන අකුරු එම දන්නවද? නෑ කමක් නැහැ. දන්නේ නැත්නම් හොඳයි අපි ඒවා ඉගෙන ගමු. අම්මා තාත්තට ආදරේද වා? ගොඩක්ද පොඩ්ඩයිද? පොඩ්ඩක් දෙන්න. ඔයා සර් very good. ඔයා සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න නැද්ද මොකොත් දැනගන්න? නෑ. ඇයි? තරයිද? ඔයාට ඕන එක අහන්න මොකද්ද කියන්නේ කියලා. ඔයා මොකෙන්ද කතා කරන්නේ? කියන්නේ කාටින්. කාටින්. කාටට දෙමළෙන් මොකද්ද කියන්නේ? බබා කාටට මොකද්ද කියන්නේ දෙමළෙන්? why කියන්න why වයි. why එතකොට why කියන්නේ කොහොමද මතක තියාගන්නේ? අපි කාවරි දැක්කොත් hi කියනවද? නෑ. hi කියනවනේ අපි. ඒ වගේ why කියන්න ඕනේ. හරිද? why කිව්වොත් මොකද්ද? බබා කාට good girl එහෙනම් මම ඊළඟ සැරේ ආනකොට කියන්න ඕනේ. හරිද? එහෙනම් බබා ඉගෙනගෙන මේ ලෝකේ ජය ගන්න සර් ප්‍රාර්ථනා කරනවා. හරිද? හරි. තෙනාලි. තෙනාලි බබා ඉන්නවද? ඉන්න. hi good evening. බුද්ධි. කෑවද? නෑ මොනවද තව නෑ. කෑවේ? තව නෑ. මං ඇහුවේ දවල් කෑම ඇහුවේ මම. දවල් කෑම කෑවද? එහෙනම් හොඳයි. දවල්ට ඉස්කෝලේදී කෑවා. ඉස්කෝලේ කෑවනේ. තාම රැට කෑවේ නෑනේ. එහෙනම් ක්ලාස් ඉවර වුණාම කන්න තව ටිකකින් ඉවරයිනේ. බබා කීවෙනි පන්තියද ඉගෙන ගන්නෙ? 6 වසරේ. 6 වසරේ. සිස්සත් කොහමද ලකුණු? මට නම් මදි. කමන්නේ. ඔයාට මදි වුණාට කීයක් ගත්තද ඔයා? මට ඇතිද කියලා බලමු කියන්නකෝ. සර්ට වැඩිද කියලා බලමු. 117යි. අම්මෝ මම කීයද ගත්තේ? මම සර් කිව්වා කලින් මතකද කීයද ගත්තේ කියලා? 65යි. 67යි. ඒක මට වැඩිය ලකුණු 50ක් වැඩිපුර අරගෙනනේ. සතුටු වෙන්න ඕනේ. එහෙනම් ලොකු තැනකට යන්න පුළුවන්. හරිද? එහෙනම් ඒක අමතක කරලා අපි අද ඉඳලා ඉගෙන ගමු. උදෙන්ම නැගිට්ටා. කලින් ඉගෙන ගත්තා. අම්මා තාත්තා දෙන කෑම කෑවා. එයාලා කියන හැම දෙයක්ම අහන්න ඕනේ. හරිද? හරි. එයාලා කියන දේවල් වල හොඳ නරක නෑ. හොඳ විතරයි තියෙන්නේ. හරි. ඔයා ආදරේද අම්මා තාත්තට? ඔව්. කොච්චරද? ගොඩක්. එහෙනම් ඒක හැමදාම තියෙන්න ඕනේ. එහෙනම් බබත් මේ ලෝකේ ජය ගන්න මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද කලින් නිදා ගන්න ඕනේ. මගේ මොකක්ද අහන්න දැනගන්න කැමතියි. මොකුත් නෑ. මොකුත් නෑ. එනවාට මම කියලා දීලා තමයි යවන්නේ මොකක් කරේ. දත් වලට මොකද්ද කියන්නේ? ඔයාගේ නම් දත් විතරයි සුදුවට පේන්නේ. මොකද්ද කියන්නේ? පල් කියන්නේ පල්. අර මොකක් කරේ පල් වෙනවා කියලා අපි කියනවානේ පරණ වෙනවට. මොකද්ද පල් වෙන්නේ? මොනවද පල් වෙන්නේ සිංහලෙන් කියනවනම්? පල් වෙන දෙයක් කියන්න. පුවක්. පුවක් පල් වෙනවා. ඒ වගේ පල් කියන එක මතක තියාගන්න. දත් වලට කියන්නේ මොකද්ද? පල්. පල්. එතකොට ඊළඟ අතරේ මං අහනකොට කියයිද?
උදේ දත් මදින කොටත් නැත්නම් රැයට දත් මදින කොටත් මතක තියාගන්න ඕනේ පල් කියන එක. හරිද? හරි. එහෙනම් අදට පල් සෙනසුරාදා ගොඩක් දේවල්. හරි සර්. එහෙනම් බබාටත් මේ ලෝකේ ජය ගන්න මම ප්‍රාර්ථනා කරනවා. හරි. හරි. තිනති බබා ඉන්නවද? සිනති බබා පේන්නවත් නැහැනේ. Hi. Hi බබා. අයිබෝවන්. වණක්කම්. වණක්කම්. කෑවද? මොකද්ද කෑවේ? දවල්. දවල්. රැටත් එරන් කන්න ඕනේ. බබා කීවෙනි පන්තියද ඉගෙන ගන්නේ? දෙකසේදී. එකද දෙකද? මට හරියට ඇහුන්නේ දෙකසේදී. නැහැ. එකනේ. සිග්නල් පොඩ්ඩක් අඩුයි වගේ. ඔයා මොනවා වෙන්නද කැමති ලොකු වෙලා? කවුරු වෙන්නද කැමති? ටීචර් කෙනෙක් වෙන්න. එතකොට ටීචර් කෙනෙක් වෙන්න නම් කාගේද උදව් ගන්න ඕනේ ඔයා? අම්මාගේ. එහෙනම් අම්මා තාත්තගේ උදව් අරගෙන තමයි ඔයා ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් අම්මා තාත්තට ඔයා ගොඩක් ආදරේද? ටීචර්. අම්මා තාත්තගෙන් ගුරුවරුන්ගේ නේද? එනට අම්මා තාත්තා තමයි එක. ඊට පස්සේ දැන් මම ගුරුවරයා නැති වුණා තව ගුරුවරයෙක් හම්බ වෙනවනේ. එනට අම්මා තාත්තා හැමදාම අපිත් එක්ක ඉන්නවා. ඒකට අම්මා තාත්තත් එක්ක තමයි ඔයාගේ හීනවලට යන්න ඕනේ. එතකොට බබා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔයා මොකද්ද දැනගන්න කැමති සර්ගෙන් දෙමළ වචනයක්? මොකද්ද? මොනවද කියන්නේ? මොකද්ද බබා? දිවට මොකද්ද කියන්නේ අපි? දන්නේ නැහැ. very good. දන්නේ නැත්නම් බබා දන්නේ නැහැ කියලා කියන්න ඕනේ. එතකොට තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔයා හරි හොඳයි. දන්නේ නැහැ කියන එක මුලින්ම කිව්වා. හරිද? දිවට කියන්නේ නාක. මොකද්ද? නාක. නාක කියන්නේ? නාක. හරිද? නාක. අපි සාක්කුව කියලා කියනවනේ. සාක්කුව. ඒ වගේ සාක්කු. ඒ වගේ නාක්කු. හරිද? කො කියන්න? නාක්කු. හරිද? එහෙනම් අපි සෙනසුරාදා ඉඳන් එම ගොඩාක් දේවල් ඉගෙන ගමු. කනකොට, කතා කරනකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේක මොකද්ද? මං කියලා දුන්න වචනේනේ. නාක්කු. අන්න හරි. එහෙනම් good girl ඔයා ඉක්මනට ඉගෙන ගත්තා. එහෙම ඉස්කෝලේත් හරි දන්නේ නැති දේවල් ටීචර්ස් ලාගෙන් දන්නේ නැහැ කියලා අහන්න ඕනේ. හරිද? අම්මා තාත්තට ආදරේ නේ ගොඩක්. එහෙනම් ඔයා ඉගෙනගෙන ලොකු ටීචර් කෙනෙක් වෙලා, ප්‍රින්සිපල් කෙනෙක් වෙලා යුනිවර්සිටි එකේ උගන්වන්න පුළුවන් ටීචර් කෙනෙක් වෙන්න නැත්නම් කතිකාචාර්යවරයෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. හරිද? ටීචර්ලා කම්මැලි වෙන්නේ නැහැ. උදේට නැගිටලා ඉගෙන ගන්න ඕනේ. හරිද? උදේ නැගිටින්න බැරි වුණකොට මම ටීචර් කියන එක මතක් වෙන්න ඕනේ. ටීචර් නැගිටිනවා. ටීචර් නිදා ගන්නෑ. හරිනේ? එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන් බබා ඉන්නවද?
අග්ගෝවන් සෙනෙත් බබා ඉන්නවද? ඕ සෙනෙත් ඉන්නවා. ඕ සද්ද විතර යන්නේ පේන්නේ නැහනේ. ඇංගිලා ඉන්නේ කවුද? කවුද ඇංගිලා ඉන්නේ? ඕ සෙනෙත් සෙනෙත්ගේ සම්පූර්ණ නම මොකද්ද? කේසරත් විදක්ෂර පෙරේරා. පෙරේරත් කියලා කියන්න පුළුවන් නේ සෙනෙත්ට. සෙනෙත් කීවෙනි පන්තියද ඉගෙන ගන්නේ? එකේ එකේද දෙකේද? දෙකේ දෙකේ. මම කැමතිම විෂය මොකද්ද ඉගෙන ගන්න? ගණන්. ගණන්. good boy ගණන් ඉගෙන ගත්තොත් මොනවා වෙන්න පුළුවන්ද වගේ මොකක්ද අනාගත බලාපොරොත්තුව? පුතා ලොකු වෙලා කවුරු වෙන්නද කැමති? දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක් වෙන්න. එතකොට ගණනුත් ඉගෙන ගන්න ඕනේ, දොස්තර වෙන්න විද්‍යාවත් ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් ගණන් ලොකු වෙලා විද්‍යාවත් ඉගෙන ගමු. එතකොට අපි දොස්තර වෙන්න පුළුවන්. එතකොට දොස්තර කීයටද නැගිටින්නේ? පරක් වෙලා නැගිටිනවද කලින් නැගිටිනවද? කලින් නැගිටිනවා. එහෙනම් හෙට උදේ ඉඳලා දොස්තර කලින් නැගිටින්න ඕනේ. අම්මා ඈරවන්න ඕනේ නැහැ. ඊට කලින් මම දොස්තර මම නැගිටිනවා කලින් කියලා නැගිටලා ඉගෙන ගන්න ඕනේ. දොස්තර කඩෙන් කනවද නැත්නම් ගෙදර අදලා දෙන පෝෂණීය ආහාර කනවද? පෝෂණාහාර. එතකොට පෝෂණීය ආහාර ගෙදර කවුද දෙන්නේ? අම්මා. කඩේ තියෙන අයිස්ක්‍රීම් කේක් එකම පෝෂණීයද? නැහැ. එහෙනම් ආයේ පෝෂණීය ආහාර කන්න ඕනේ කලින් නැගිටලා ඉගෙන ගන්න ඕනේ. අම්මා තාත්තට ආදරේද? ඔව්. කොච්චරද? ගොඩක්. ඒක හැමදාම තියෙන්න ඕනේ. එතකොට අම්මා තාත්තා එක්ක එකතු වෙලා සර් එක්කත් එකතු වෙලා හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඔයා කොහොමද කියන්නේ? කම්මැලි වෙන වෙලාවෙත් හිතා ගන්න ඔයා ડોක්ටර් කෙනෙක් කියලා. හරිද? ඒ නිසා ડોක්ටර් කම්මැලි වෙන්නෙත් නැහැ, නිදා ගන්නෙත් නැහැ. හොඳට ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. ඒතර ડોක්ටර් අද ඉඳලා ඉගෙන ගන්නවද හොඳට? ඔව්. ડોක්ටර් මොකද්ද දැනගන්න කැමති මගෙන්? වචනයක් දැනගන්න. අතට මොනවද කියන්නේ ડોක්ටර්? දන්නේ. කයි. මොකද්ද? කයි. රැට එළියට ගියොත් සර්පෙක් ආවත් අම්මා කියනවනේ සර්පයා කයි කියලා. බල්ලා කයි කියලා කියනවනේ. කටින් කියන්නේ ඔළුවනේ. ඌතකයි දෙල්ලා කරොත්. ඒ වගේ තමයි මේකට කියන්නේ කයි කියලා. කයි කිව්වොත් දෙමළෙන් කයි කිව්වොත් මොකද්ද? අත. එතකොට ආය කනකොට, ඉගෙන ගන්නකොට, ලියනකොට, ડોක්ටර් ඔපරේෂන් කරනකොට, ડોක්ටර් බෙහෙත් ලියනකොට කයි මතක තියාගන්න ඕනේ. හරිද? එහෙනම් ડોක්ටර් කෙනෙක් වෙන්න සර් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සතුටින් ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. වෙන කවුද ඉන්නේ කතා කරන්නේ නැති කවුරු හරි ඉන්නවද? ඉන්නවද කවුරු හරි කතා කරන්නේ නැති? කවුද ඉන්නේ? කවුද? භාෂිකාට කිව්වේ නෑ. සර් භාෂිකා ගැන කිව්වේ නෑ.
කෝ බබා එන්නකෝ. මොකද්ද බබාගේ සම්පූර්ණ නම? කියන්න. ආරෙන් භාෂිකා කෞශලියා භාෂිකා කාංචනීයද? කැමරා එක ඕෆ් වෙලාද බබාගේ? දෙන්න එකටද ඉන්නේ? ඔව් සර්. හරි. බබා කීවෙනි පන්තියද ඉගෙන ගන්නේ? එකේ එකේ ඉගෙන ගන්නේ නේ. ලොකු ළමයෙක් එනම්. ඔයා ලොකු වෙලා මොනවා වෙන්නද කැමති? මොන වෙනද? අම්මා කෙනෙක් වෙන්න. අම්මා වගේ වෙන්න. බබා කැමති රැකියාව මොකද්ද ලොකු වෙලා කරන්න ඉතින් ඉන්න රැකියාව? කියන්න. නර්ස් වෙන්න. නර්ස් වෙන්නද? ගොඩාක් හොඳයිනේ බබා. ගුඩ් ගර්ල් එනං නර්ස් වෙන්න නම් එනං හොඳට ඉගෙන ගන්න ඕනේ. නර්ස්ලා රෑ දවල් වැඩ කරනවානේ මාන්සි වෙලා. ඔයා හොස්පිටල් දැකලා තියෙනවද? නර්ස්ලා කම්මැලිකමෙන් ඉන්නව දැකලා තියෙනවද? ඔව්. කාවද දැක්කේ? කොයි හොස්පිටල්ද ඉන්නේ මේ නර්ස්ලා? ඒකට එහෙම නැතුව හොඳ නර්ස් කෙනෙක් වෙනවා නම් එනං ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. හරිද? අම්මා නර්ස් නෙවෙයිනේ. එහෙනම් බබා අම්මා තාත්තට ආදරේද? කො මයික් එක ඕෆ් වුණානේ. හරි එහෙනම් අම්මා තාත්තලා මොනවා හරි කියන්න තියනවද? මොකක් හරි දැනගන්න ආගන්න? මේ අපේ මෙහෙන් කට්ටු. සර් ගතින්. අම්මා තාත්තලාගේ මොකක් හරි කියන්න තියෙනවා නම් කියන්න. නැත්නම් කමක් නැහැ. අපි මේ අවසන් කරමු. මම ටයිම් ටේබල් එක දාන්නම්. සර් පොත් එහෙම මොනවද දන්න ඕනේ. පොත් නම් දැනට ඕනේ නැහැ අම්මා තියෙන මේවා එකෙන් ලියන්න. මම ඒ ඔක්කොම මම දෙනවා දැනට. ඒ කියන්නේ මම අර නිබන්ධන තියෙනවා දැන් මුලින්ම අපි අකුරු ඉගෙන ගමු. මුලින් අකුරු දැනගත්තොත් තමයි අපි ඕන දෙයක් මේවා කරන්න. අකුරු නැතුව අපි බොරුවට මේවා කරලා වැඩක් නැහැනේ. අපි මුලින්ම මේ තියෙන අකුරු ටික ඔක්කොම පැහැදිලිව ඉගෙන ගමු. මෙයාලා මේ අවුරුද්දේ නැත්තම් පස්සේ දවසක සමහර විට මම නැති වුණාද නැත්තම් කොයි වෙලාවෙ වුණොත් මෙයාලට පාරේ යන තැනක තියෙන දෙයක් කියව ගන්න පුළුවන් විදිහට මුලින් අකුරු ටික මේ මාස දෙකේ ඉගෙන ගමු. ඒකයි කියන්නයි පොඩි පොඩි දේවල් කතා කරන්නයි. ඒකත් එක්ක ඔයාලා ගෙදර මෙයාලා දැන් ආගෙන ඉන්නවනේ අම්මා තාත්තලා ඒක ගෙදර ප්‍රැක්ටිස් කරවන්න. එතකොට ඔයාලට එයාලට මතක තියෙනවනේ. පොඩි කාලයක් ගියාම එයාලා මතක තියාගයි අපිට වැඩිය. ඒක ප්‍රැක්ටිස් කරන්න මුලින් ඒක කරමු. ඊට පස්සේ අපි ඉස්කෝලේ පටන් ගන්නවනේ. ඒ නිව් සිලබස් ආවම grade 1 සහ grade 6 තමයි නිව් සිලබස් මාරු වෙන්නේ. ඒ දෙක ආවම අපි ඒකත් එක්ක යන් ඒ පාඩමට කලින් අපි මේ ටික නිකන් බේසික් බලාගත්තා නම් ඊට පස්සේ ඕන එකක් ලේසි යාලට. මේක දන්නේ නැත්නම් තමයි යාලට අමාරුයි තේරුම් ගන්නත් බෑ මොකුත් කරගන්න බෑ. හොඳයි සර්. වෙන මොකක් හරි දැනගන්න තියෙනවා. සෙනසුරාදා හිරිදා කමක් නැහැ නේ ක්ලාස් එකේ ඒ වෙලාව මම හිතනවා ලේසි කියලා. එතකොට සර් අපත් දෙන්න ඕන නැද්ද මේ පාකට ලියන්න සර් දැන් මේ සෙනසුරාදා ඉඳන් පටන් ගන්නවනේ. ඔව්. එතකොට ඕන නැද්ද සර් කියන ඒවා ලියාගන්න? කියන ඒවා ලියා ගන්නනේ නෑ ඒකට කමන්නේ නෝමල් පොතක් තියාගන්න පරණ එකක් වුණොත් කමන්නේ මම දන්න තරමට මම එක සැරෙන් දෙපාරෙන් එයාලට කියලා මතක් වෙන විදිහටම කියලා දෙන්න පුළුවන් පොඩි ළමයිනේ එයාලා මතක තියාගයි
අකුරු පොඩ්ඩයිනේ තියෙන්නේ. ඔව්. ඔයාලා ඕන නම් පුතක් කරන් වෙනම අපේ ලියලා තියාගන්න පන්තියේ ළමයින්ගෙන් අහන්න. ඔව්. මොකද? අපේ සර් දෙන්නෙක් ඉන්නවනේ. ඒකම ඔව්. වෙලාවට මීටින් දෙන්නටම පටන් ගන්න එකවස රාජ්‍යවංශ. දෙන්නෙක් නෙවෙයි 4 දෙනෙක් ඉන්නවා. ඔයාලා දෙන්නත් දැන් ඉගෙන ගන්න නෙවෙයි. එයාලා දෙන්නට වෙනුවෙන්. කමන්නේ මිස් ඔක්කොම එකතු වෙලා පුරුදු වෙන්න. ඒක හොඳයි. අපි එතකොට තමයි ඔක්කොම ගොඩ යන්න පුළුවන්. ඔව් සර්. ඔව් කමන්නේ 4 දෙනා නෙවෙයි. තව දෙන්නෙක් හිටියනම් ආච්චි සීයා හිටියනම් එයාලත් එක්ක කමන්නේ අපි ඉගෙන ගමු ඔක්කොම. එතකොට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ගෙදර දෙමළ විතරක් නෙවෙයි. ඉංග්‍රීසිත් එහෙමයි. හැම පාඩමකම තියෙන දේවල් ගෙදර අපි ඔක්කොම එකතු වෙලා ප්‍රැක්ටිස් කරමුකෝ. ඒක නිකම්ම කරගන්න පුළුවන් එතකොට අපිට. ඔව් සර් ඒක නම් හොඳයි තමයි ළමයිට කියලා දෙන්න. ඔව්. අපි ලැජ්ජ බය වෙන්න ඕනේ නැහැ ගෙදර. අපේ දරුවන්ට අපිනේ කරන්න ඕනේ. ඉංග්‍රීසි කතා කරන්න හිතනවා නම් කතා කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙමළ කතා කරනවා නම් ඔව් මාසයක් සර්. දෙමළ කතා කරන්න. මාසයක් ඉංග්‍රීසි. එහෙම කරනකොට ඔක්කොම අපිත් ඇදිලා නැත්තම් මේ ළමයි ලොකු වෙනවා. එයාලා ඉගෙනගෙන යනවා අපි ඉගෙනගෙන නැහැ. ඉතින් අපි ලොකු වෙලා වැඩකුත් නැහැනේ. නෑ. ඔව්. ඒක තමයි සර්. අපිට මම පොඩ්ඩක් දැන් ළමයි එක්ක තරඟ කරන්න මාත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඔව්. එහෙනම් අපිට ගොඩාක් වටිනවා සර්ගේ මේ පන්තියේ ගන්න ලැබිච්ච එකකට. thank you. හරි අම්මා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි හම්බ වෙමු. කියලා තියෙන පඩම් කරන්න. මට පොඩ්ඩක් ඇහෙනවා අඩුයි වගේ සිග්නල් අඩුයි වගේ නේ. ගොඩක් කිව්වට මේ බබාලට කියලා දෙන්න මේ පාඩම් කරනවට. හරි thank you. අපි ඔක්කොම එකතු වෙලා කරමු. යාළුවගේ ජීවිතේ ගොඩ දාමු. ඔව් සර්. හරි අම්මා. හරි. හරි. good night sir. හරි good night. okay. හරි වෙන කාගේ හරි ප්‍රශ්න නැත්නම් එහෙනම් අපි අදට අවසන් කරමු ක්ලාස් එක. මොකක් හරි තියෙනවා නම් කමක් නැහැ. තව විනාඩි 10ක් ඉන්න පුළුවන් කතා කරන්න. කැමරා ඕෆ් කරාටත් කමක් නැහැ කතා කරන්න. හරි එහෙනම් සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතියි. එහෙනම් අපි සතුටින් සෙනසුරාදා ඉඳලා එහෙනම් ක්ලාස් එකේ හම්බ වෙමු. good night. good night sir කියන්නේ. Good night, sir. good night. හතරට ගෙනාලි කාල. දැන් මට කියලා මොකද? හතරට කියලා නාලිකාව. අපි පොඩි ළමයි හදවතින් හින හැමු Happy කියමින් ගී ගයමු. දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු. අපේ හදිලේගේ අපි හැමෝම එකට. Happy Tamil අපි ඉගෙන ගන්නේ සතුටින්ම. Happy Tamil අපි හදවතේ හිනා වෙන්න. අකුරු කියමු ආයි කියමු. Happy Tamil එක්ක ආසාවෙන් ඉගෙන ගනිමු. ගුරුතුමා කියන විදිහට හරියට අහලා අපි සතුටින් ඉගෙන ගනිමු. අම්මා තාත්තාගේ මහන්සිය කැපවීමට අපි සතුටින් ඉගෙනගෙන ලොව ජය ගනිමු. විනාවක් එක්ක හෘදයනංගම. අපි ඉගෙන ගමු දෙමළ භාෂා ආසාවෙන්ම. Happy Tamil අපේ පන්තිය ලෝකය ජය ගන්න අපේ මංමාවට. Happy Tamil
අපි ඉගෙන ගන්න සතුටින්ම Happy Tamil Happy Tamil Okay හදවතේ හිනාවෙන්ම ඉති පොඩි ළමයි හදවතින් හිනහෙමු Happy Tammy ගියමින් ගීගයමු දෙමළ අකුරු කියන විදිහ අපි ඉගෙන ගනිමු අපි යන්නේ එකේ අපි හැමෝම එකටන Happy Tamil Happy Tamil අපි ඉගෙන ගන්න Happy Tamil Happy Tamil අපේ හදවතේ හිනාවෙන්